Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි ගෙදර හැමෝමත් එක්ක යනවා පොඩි trip එකක් ගාල්ල පැත්තට. ඉතින් බෙන්තොට තමයි අපි යන්නේ. මෙතනින් highway එකට දාලා පැය එකමාරකින් වගේ අපිට යන්න පුළුවන්. Thank you. මේ ගඟෙන් එහා පැත්තේ තමයි හොටෙල් එක තියෙන්නේ. ඉතින් හොටෙල් බෝට් සර්විස් එකෙන් තමයි අපිව හොටෙල් එක ළඟට අරගෙන යන්නේ. අපේ බබත් එක්ක පොඩි ඒවා කියන්න බැරි හින්දා ලොක්කී කියවනවා කියලා. මාස 7න් ගියා මේ. මතකද වඩ? අර කිඹුල් පැටි කියන්නේ. ප්‍රස්ටි ප්‍රෙෂර් විතර ගැටෙස්ගේ. ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් කෙනා මම හිතන්නේ. ගණන් දන්නවලු 15 20ක් පැටි. මට තාමයි. ඇදගෙන නේ යන්නේ. අද අපි ඉන්නේ NH Seasand Resort and Spa බෙන්තොට. ඉතින් හොටෙල් එක නම් ගොඩාක් ලස්සනයි වගේ කියලා හිතෙනවා. බලමු කොහොම වෙයිද දන්නේ නැහැ. අක්කිලා නම් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ රූම් එකක් තමයි ගත්තේ. මොකද බබාලා දෙන්නත් එක්ක හෙට මෙහෙට යන්න එහෙම ලේසි නිසා. ඉතින් අපි නම් ගත්තේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ රූම් එකක්. අපි කවුරුත් දවල්ට මුකුත් කාලා හිටියෙත් නෑ. ඉතින් කට්ටියටම බඩගිනි කිව්ව නිසා අපි ගත්ත පොඩි ස්නැක් එකක්. Let's go eat. Banana potato. මේක තමයි අක්කිලාගේ රූම් එකේ view එක. ඒක නම් මාරම ලස්සනයි. ඔයාගේ වැස්සනාගේ පූල් එක. මේ පූල් ඒරියා එක ගොඩක්ම ලොකුයි. කිඩ්ස් පූල් එකකුත් තියෙනවා. ඒ වගේම පූල් බා එකකුත් තියෙනවා. ඉතින් අපිට ඕන දේවල් එතනින් ගන්නත් පුළුවන්. අපේ කවේද පාගෙන අපේ පූල් කාඩ් එනට දෙන්න. ඒක මාදිනේ පැත්තෙන් වංගනේ නෑ. එක්ක ඉඳගෙන යනවා පළවෙනි නංගලන්න නැති ඉන්නට. අයියා ස්විමින් එකක් හදාගෙන මේ ඉන්නේ. ගිරෙන්නේ නැද්ද? නපුල්ලෙන් හිටියා නෑ. නෑ තියලා. ඇතුළු. අද නම් මෙහි ගොඩක්ම ඉන්නේ ෆොරිනර්ස්ලා. ඉතින් අපි පැය 2:00මාරක් විතර වගේ පූල් එකෙත් ඉඳලා දැන් යනවා පොඩ්ඩක් බීච් එක පැත්තට. ඉතින් ෆොරිනර්ස්ලා නම් ගොඩාක් ඈතට ගිහින් හිටියා. අපේ අයියාත් ගියා. හැබැයි මම නම් වැඩි ඈතට ගියේ නෑ. ගියේ නෑ කියන්නේ අපේ අම්මි යන්න දුන්නේ නෑ. බීච් එකේ ඉඳලා ඇවිත් වොෂ් එකක් එහෙම දාගෙන අපි ඩිනර් වලට යන්නත් එක්ක එකපාරම ලෑස්ති වුණා. බලෝගේ Netflix එකේ මූවි එකක් හරි බලන්න. තියේ අනිවාර්යෙන්. පොදුරු. බුෆේ ඕපන් කරන්න 7ටද? ඔව් වෙලා තියෙන. 7යි. එහෙම. අද ඩිනර් එක තියෙන්නේ මේ රෙස්ටුරන්ට් එකේ. ඉතින් මෙයාලා අද ඔක්තෝබර් 1st සෙලිබ්‍රේට් කරනවා. ඉතින් ඒක නිසා එක එක දේවල් වලින් ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. ඊට පස්සේ ඉතින් අපේ ගෙදර අය එකතු වෙලා මට චූටි සර්ප්‍රයිස් එකක් දුන්නා මගේ බර්ත්ඩේ එකට. ඉතින් ඒක තමයි මේ. Happy birthday dear Priyanka. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Priyanka. Happy birthday to you. ඉතින් මම ලංකාවට එන්න කලිනුත් මට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් හම්බුණානේ. ඉතින් ඒක නම් ඔයාලා කලින් වීඩියෝ එකෙන් දකින්න නැති. මේ කේක් එක නම් ඇත්තටම ගොඩාක් රසට තිබුණා. ඒ වෙලාවේ අපි පොඩ්ඩයි කෑවේ. ඉතින් ඒක නිසා මම ඉතුරු කෑල්ල ඔන්න රූම් එකට අරගෙන ආවා. හවස පූල් එකේ ගොඩක් වෙලා හිටපු නිසාද දන්නේ මට කැස්ස ටිකක් වැඩි වෙලා වගේ. ඉතින් ඒක නිසා මම සමාන එකකුත් හදාගෙන මේ පොත පොඩ්ඩක් කියවන්නම් කියලා ගත්තා.
මම යද්දි අරගෙන යන්න මැන්ඩලා බුක්ස් වගේක් ගත්තා. මේ පොතේ නම් හරිම ලස්සන පින්තූර ගොඩාක් තියෙනවා. ඉතින් ඇත්තටම මේක පාට කරද්දි ඔළුවට හරිම නිදහස. ඉතින් මේ තියෙන්නේ ඊට පහුවෙනිදා අපි ලන්ච් එක අරගෙන අද මේන් චෙක් අවුට් වෙනවා. ඉතින් මේ හොටෙල් එකේ ඉස්සරහා පැත්තේ තියෙන්නේ බෙන්තොට ගඟ. ඒ වගේම තමයි හොටෙල් එකේ පිටිපස්සේ තියෙන්නේ මුහුද. ඉතින් බෙන්තොට ගඟ බෝට් ඇක්ටිවිටීස් වලට ගොඩාක් ප්‍රසිද්ධ තැනක්. ඉතින් මේ ෆොරිනර්ස්ලා තමයි ගොඩක්ම ඉන්නේ. තව ටිකකින් බුෆේ එක ක්ලෝස් කරන නිසා අපි ඉක්මනින් ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එමු. Yeah, come, let's do it. Yeah. අපි දින එක ගත්ත රෙස්ටුරන්ට් එකේ නෙවෙයි බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේ. බුෆේ එකේ නම් ශ්‍රී ලංකන්, ඉන්දියන්, වෙස්ටර්න් ඒ වගේම චයිනීස් කෑම වර්ගත් ගොඩක් තිබුණා. ඉතින් මමත් ගොඩක් දේවල් try කරලා බැලුවා. මම මුලින්ම බයින් ඕනේ ලේට් එක කවුට් එක ඉල්ල ගමු. මේ අහන්නකො පැරසිස් කියන කීයක් ගන්නත් කියලා. HT දෙකක් ගමු. අය එකක් කරනවා මම එකක් කරන්නේ. එකේ යන්න පුළුවන්ද දෙන්නට? ඔව් ඒ කියන්නේ විනාඩි 15නේ. ඔයාට 8යි අරයට 8යි දෙන්න. එහෙම යන්න බෑ මේක අපි තනියමනේ පදින්නේ. එහෙමද? ඔව්. කවුරුත් නැතුව? ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නැතුව? ඉන්නවා පිටිපස්සේනේ. ඔයා තනියම ඔයා තමයි පදින්නේ. ඉන්ස්ට්‍රක්ටර්ත් එක්ක ඉන්නවා පිටිපස්සේ. සේෆ්ටි. ඔව් අර ඉන්ස්ට්‍රක්ටර් අල්ලගෙන යන පිටිපස්සේ. ඔව්. මට හිතෙන අර කීවල අර බෝඩ්නේ වදී කියලා ඇදගෙන යන එක. ඊට පස්සේ අපි කාලා ටිකක් වෙලා කතා කර කර ඉඳලා දැන් යනවා පූල් එකට. අපි බෝට් රයිඩ් එකක් යන්නම් කියලා තමයි කතා වුනේ. හැබැයි අන්තිමට මායි අක්කී නම් ගියේ නෑ. අපේ අයියා විතරයි බෝට් රයිඩ් එක ගියේ. ඉතින් ඔයාලට බෝට් ඇක්ටිවිටීස් කරන්න ඕන විස්තර ඔක්කොම හොටෙල් එකෙන් ගන්න පුළුවන්. එයාලගේ එකට වෙනම සෙන්ටර් එකක් තියෙනවා. ඉතින් එතනින් විස්තර අරගෙන ඔයාලට කැමති බෝට් ඇක්ටිවිටි එකක් කරන්න පුළුවන්. හැබැයි ඒකට වෙනම ඔයාලා පේ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට මෙහි පැරෂූට් රයිඩ් එකක් යන්නත් පුළුවන්. ඉතින් ඔයාලා බෝට් ඇක්ටිවිටීස් එහෙම කරනවා නම් ඒකට ඕන කරන දේවල් හොටෙල් එක ඇතුළෙම ෂොප් එකක් තියෙනවා. ඔයාලට ඒකිනුත් ගන්න පුළුවන්. මම ඊයේ කලර් කරපු එකේ ඉතුරු ටික අද කලර් කරන්න ගත්තා. ඒත් මට ඒක සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ නෑ. ඉතින් මේක කලබලයට කළා වැඩක් නැති නිසා මම පාට කරන එක නතර කරා. ඉතින් මට මෙච්චරයි කලර් කරගන්න පුළුවන් වුණේ. නංගි ඒකට දාන්න ජෙට් ලෙඩි විතස් කියලා. දැන් ඉතින් චෙක් අවුට් වෙලා ලන්ච් එක අරගෙන ඊට පස්සේ අපි යනවා ගෙදර. බ්‍රෙක්ෆාස්ට් එක තිබුණ රෙස්ටුරන්ට් එකේම තමයි අද ලන්ච් එකක් තියෙන්නේ. ඉතින් ලන්ච් එකටත් ශ්‍රී ලංකන්, ඉන්දියන්, වෙස්ටර්න් මේ ඔක්කොම කෑම වර්ග තියෙනවා. ඉතින් සුප් එකත් එක්ක දෙන මේ චූටි බ්‍රෙඩ් එකට තමයි මම නම් ගොඩක්ම කැමති. ඉතින් අපිට ගොඩාක් ටයිම් එක තිබුණේ නෑ. අපි ඊයේ ඇවිත් අද දවල් චෙක් අවුට් වුණ නිසා ඉතින් දවස් දෙකක් වගේ ඉන්න තියෙනවා නම් අපිට ගොඩාක් එන්ජොයි කරන්න පුළුවන්. හොඳයි රසයි නේ ඒක. කම්කින්ද? නෑ vegetable. කොහොම හරි අපි 3 විතර වෙනකන් හොටෙල් එකේ හිටියා. ඊට පස්සේ ෆොටෝස් අරගෙන ටිකක් ඇවිදලා හැම දැන් තමයි අපි හොටෙල් එකෙන් යන්නේ. අද දවස් තුනයි. ඔව් ඒ කයිට්ස් එකේ කෙල්ල ඉන්නද? ඉන්නවද එන්නේ? Hold my hand. You know what that is? That's a jet ski. You see? Jet ski.
ඒක නම් හොඳයි. සර්විස් ඒරියා එකේ නතර කරලා ටී එකක් එහෙම බීලා දැන් අපි යනවා කඩවතට. මගේ යාළුවෙක්ගේ පාර්සල් එකක් තියෙනවා මම යද්දි ඊශ්‍රායල් වලට අරගෙන යන්න. ඉතින් ඒකත් අරගෙන රැට කෑමත් අරගෙන දැන් අපි යනවා ගෙදර. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම් බයි.